හරි අපි දැන් බලමු 1982 ධාරා විද්‍යුත් MCQ එක. මේකේ මෙහෙම පරිපථයක් දීලා තියෙනවා. අපිට කියනවා මේ පරිපථය දීලා A කියන කෝෂය හරහා විභවාන්තරයේ බිඳුවයි නම් කැපිටල් R මොකක්ද වෙන්නේ කියලා අහන්නේ අපි. එතකොට අපි දන්නවා කෝෂයක් කරා විභවාන්තරයේ සමානයි. ඒකේ විද්‍යුත්ගාමක බලය ඍණ ධාරාවතාවක් අභ්‍යන්තර ප්‍රතිරෝධය. V සමානයි E ඍණ IR. හරි. එතකොට මෙතනදී කියන්නේ විභවාන්තරයේ බිඳුවක් වෙන්න ඕන කියලා. විභවාන්තරයේ බිඳුවක් නම් V බිඳුවයි E ඍණ IR. හරි. ඒතර කැපිටල් E සමාන වෙනවා IR ට. හරි. එතකොට අපෙන් මෙතනදී මේ කැපිටල් R ගැනනේ අහන්නේ. ඒතර කැපිටල් R ගැන අහනකොට මෙන්න මේ දැන් අපිට දීලා තිබ්බ தත්ත්වයෙන් කැපිටල් R කෙනෙක් අපිට හම්බෙන්නේ නැහැ. හරි. එතකොට අපිට කැපිටල් R කෙනෙක් මේ සම්බන්ධ මේක ඇතුළට කොහොම හරි දාගන්න වෙනවා. හරි. ඒතර මෙතනදී I කියන්නේ මොකක්ද? පරිපථයේ ධාරාවනේ. හරි. ඒතර පරිපථයේ ධාරාවට අපි කැපිටල් R කෙනෙක්ව සම්බන්ධ කරගන්න වෙනවා අපිට මෙතනදී. හරි. එතකොට මම මෙතනදී මුලින්ම පරිපථයේ ධාරාව හොයන්න යනවා. හරි. පරිපථයේ ධාරාව හොයනකොට මෙන්න මේ ප්‍රතිරෝධ අපිට ඒ තුන වෙනකොට සමකයක් ගන්න ඕනේ. හරි. එතකොට මෙතන තියෙනවා කෝෂ දෙකක් උඩදී. ඒවට අභ්‍යන්තර ප්‍රතිරෝධ තියෙනවා. මෙන්න මේ මේ R දෙන්න සමාන්තරගතව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මට පුළුවන් මේ දෙන්න වෙනකොට සමකයක් ගන්න. R බෙදීම 2යි කියන්නේ. හරි. R. එතකොට R බෙදීම 2යි. තව ප්‍රතිරෝධයක් මෙතනින් තියෙනවා R බෙදීම 2යි. හරි. ඒතර ඒ දෙන්න ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත වුණාම මේ දන්න එකතු කරන්න පුළුවන් අපිට. ඒතර කෝෂ දෙක තියෙනවා මෙහෙම. තනි සංඛ්‍යාවක් ගන්න පුළුවන් ප්‍රතිරෝධයේ R කියන කැපිටල් R කියන. ඊට මෙයාගේ විද්‍යුත්ගාමක බලය E සිම්පල් R1 කියලා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. මෙයාගේ E R2 කියලා එකක් තියෙනවා. හරි. ඒතර මෙතනදී කෝෂයෙන් එළියට ගන්න ධාරාව I. එයාව තමයි අපි දැන් හොයන්න යන්නේ. හරි. පරිපථයෙම V සමාන IR දානවා. සමාන IR. හරි. එතකොට මෙතනදී විද්‍යුත්ගාමක බලය මම හිතනවා මෙයාගේ E1යි මෙයාගේ E1යි 2යි. හරි. 2යි ප්‍රතිරෝධ මම ගන්නවා. මෙතන R1යි මෙතන R2යි මේ Rයි තුන් දෙනාගේම සමකය. හරි. ඒ ප්‍රතිරෝධ සමකය ගත්තොත් එහෙම R1 R2 කැපිටල් R තුන් දෙනාම ශ්‍රේණිගතව. ඒක තුන් දෙනාම එකතු කරන්න පුළුවන්. හරි. I වතාවක් අර තුන් දෙනාම ගෙම එකතු. කැපිටල් R සිම්පල් R1 R2. හරි. එතකොට මට I ට උත්තරයක් හම්බ වෙනවා 2E බෙදීම කැපිටල් R සිම්පල් R1 සිම්පල් R2. හරි. ඒතකොට මට ධාරාවට සම්බන්ධයක් හම්බුණා. කැපිටල් R අසුරෙන්. හරි. ඒතකොට මම මෙතන ආදේශ කරගන්නවා. එතකොට කැපිටල් E සමානයි I කියන්නේ 2E බෙදීම කැපිටල් R සිම්පල් R1 සිම්පල් R2 වතාවක්. මෙතන තියෙන්නේ සිම්පල් R මම මෙතන ඉන්නවා A කෝෂය ගන්නන්නේ A කෝෂය ගැන කියනකොට සිම්පල් R1. හරි. ඒතකොට මෙතන R1 වෙනවා. මෙතන විතර R1. ඒතර ඊට E අයින් වෙනවා. මේවා මම මෙහෙට ගේනවා. ඒතර කෙන්න ගුණ වෙන්නේ කැපිටල් R සිම්පල් R1 සිම්පල් R2 සමාන වෙනවා දෙක වතාවක් සිම්පල් R1ට. හරි. කැපිටල් R තමයි අහන්නේ. R සමානයි මෙයා මෙහෙට යද්දි මෙයාගෙන් අඩු වෙනවා R සිම්පල් R1 ඉතින් සිම්පල් R2 කියලා අපිට කැපිටල් R ට අන්තිම උත්තරයක් හම්බ වෙනවා. ඒතර මේකේ තියෙන උත්තර වලින් ගත්තාම පෙරි තමයි පළවෙනි එක. ඒතර මෙතනදී අපි කරේ කෝෂයක මේ සම්බන්ධය දන්නවා. විභවාන්තරයේ බිඳුවක් වෙනවනේ. මෙයා බිඳුවක් වෙනවා නම් E සමානයි IR වෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය තමයි R කියන්නේ. එතකොට අපෙන් අහන්නේ කැපිටල් R ගැන. කැපිටල් R ගැන විතර නෑ. එතකොට අපි ධාරාවට R සම්බන්ධ කරගන්නවා. R සම්බන්ධ කරගන්නකොට මේ මෙතන ප්‍රතිරෝධ ටික විසඳලා සමකයක් ගන්නවා. මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධය R1 R2 මේ තුන් දෙනා විසඳුවම R එකක් ආවා. ඒතර ප්‍රතිරෝධ සමකය නම් මේ තුන් දෙනා ශ්‍රේණිගතයි. ඒ තුන් දෙනාගේ එකතුව. හරි. එතකොට ධාරාව I
විභවය මෙතන දීලා තියෙන මෙයාගේ ඊ එකක් තියෙනවා මේ පැත්තට මෙයාගේ ඊ එකක් තියෙනවා එතකොට දෙන්න විභවාන්තරේ විභවය එකතු වෙනවා හරි එතකොට ඊ එකතුව 2යි ඊ ඒක ඇසුරින් ගිහිල්ලා අයිව මෙතනින් සම්බන්ධ කරගත්තා ඊපස්සේ අන්තිමට අපි කැපිටල් ආර්ට උත්තරයක් ගත්තා එතකොට දැන් කතා කරේ 1982 නීතිය එක